හෙලෝ ඉතින් ආයිබෝන් කියල පිළිගන්න ඔයාලා හැමෝම ඉතින් මේ දවස්වල ගොඩක් කතා වෙන මාතෘකාවක් තමයි මේ AI වීඩියෝස් කියන්නේ. ඉතින් AI වීඩියෝස් ජෙනරේට් කරන්න පේඩ් වර්ෂන් එකක් නැතුව හරියට ජෙනරේට් කරගන්න ටූල් එකක් මේ වෙනකන් හරියට නැහැ. ඉතින් අද මම ඒකට සොලියුෂන් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලා කල්පනා කරනවා ඇති ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙන ටූල් එකක්ද කියලා. ඔව්. ඉතින් මේක මේ වෙද්දිත් මම වීඩියෝ එක කරන අවස්ථාවේදීත් මේක ෆුල් ෆ්‍රී තියෙන්නේ. ඉතින් මේක කවදා හරි වෙනස් වෙන්න පුළුවන්. පේඩ් වර්ෂන් එකක් එන්න පුළුවන් ඕනම ටූල් එකක් එහෙමයි. හැබැයි ඒ වෙද්දී ඔයාලට මේකෙන් ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම මේ විදිහට ගොඩක් වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට ඒවා වැදගත් වෙයි කියලා හිතනවා නම් ඒවා බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඔයා මුලින්ම Google එකට ගිහිල්ලා Google AI Studio කියලා search කරගන්න ඕනේ. ඉතින් search කරද්දී ඔයාලට මෙන්න මේ විදිහට මගද suggest වෙයි. ඒ suggest වෙන එක click කරගන්න. එතෙන්දී ඔයාලට මේ විදිහට එන පළවෙනි link එක click කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ එන tab එක close කරගන්න ඕනේ. ඊට පස්සේ යාට පුළුවන් මෙන්න මේ තියෙන ඇග්‍රිමන්ට් එකේ ටික් දෙක දාලා ඒකට ඇක්සෙප්ට් කරන්න. ඊට පස්සේ යාට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා ජෙනරේට් මීඩියා කියලා එකක්. අන්න ඒකට ඔයා යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් images vio ඊට පස්සේ Gemini image generator කියලා තුනක්. ඒ වගේම ඊට අමතරව මෙයාලගේ samples ටිකක් යටින් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ඒවත්. ඉතින් මේක යන්න ඕනේ මේ vio කියන එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. මේකේ මුලින්ම දකුණු පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ settings ටික. මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කීයක් generate කරන්න ඕනද, ඒ වගේම aspect ratio එක මොකක්ද, ඒ වගේම තප්පර කීයක වීඩියෝ එකක්ද ඔයාලට generate වෙන්න ඕන. අන්න ඒ ටික ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේකේ frame rate එකයි resolution එකයි ඔයාලට වෙනස් කරන්න බෑ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ description එක click කරන්න ඕනේ. ඉතින් description එක click කරාම ඔයාට මෙතන ඔයාගේ Google Drive එකට access ඉල්ලනවා. මොකද ඔයා ජෙනරේට් කරන දේවල් මෙතන සේව් කරගන්නේ මෙයාලා Google Drive එකට. Drive එකට access දුන්නට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ description එක මෙතන දෙන description එක කියන්නේ ඔයාට ජෙනරේට් වෙන්න ඕන වීඩියෝ එකට දාලා prompt එක. ඉතින් මම මෙතන එකක් දාගෙන ඔයාට ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ run කියන එක click කරන්න. ඊට පස්සේ වීඩියෝ එක ජෙනරේට් වෙන පටන් ගන්නවා. අපි බලමු play කරලා මෙයාගේ output එක මොන වගේද කියලා. ඔයාලට පේනවා ඇති මේකේ කොච්චර quality වීඩියෝ එකක් ඔයාලට ජෙනරේට් කරලා දීලා තියෙනවද කියලා. වෙන කිසිම ටූල් එකක ෆ්‍රී වර්ෂන් එක නැති විදිහට මේකෙදි වීඩියෝ එක quality ජෙනරේට් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු මේකේ තියෙන ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති මෙතන මේ image icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන upload image කියන එක දීලා ඔයා ළඟ තියෙන image එකක් මේකට අප්ලෝඩ් කරලා ඒකට වෙන්න ඕනේ මොකක්ද කියන prompt එකක් මෙතනින් දෙන්න. ඉතින් ඊට පස්සේ ඒකට අදාළව මෙයා ඔයාට වීඩියෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් අපි මේ විදිහට වීඩියෝ එකක් ජෙනරේට් කරලා බලමු මොන වගේ අවුට්පුට් එකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක පෙන්වන්නේ. ඉතින් මේක ඉමේජ් එකකින් කරාද කියලා හිතා ගන්න බැරි විදිහට මෙයාලා වීඩියෝ එක ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මේකෙදි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ක්වොලිටි එක අනුව තමයි වීඩියෝ එකේ ක්වොලිටි එක රඳා පවතින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම ජය.